අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා හිතුණා. හදිසි බලන්නකෝ. අන්න ඉතින් ගොඩක් අය දන්නේ විරලු වලින් අච්චාරු හදලා කන්නනේ. ඉතින් වෙනස් විදියකට විරලු වලින් මේ ක්‍රමයට මේ දෙත් හදලා බලමුද? එන්නකෝ මයිත් එක්ක. ඉතින් මට විරලු වගේක් හම්බ වුණා. ඒතර මේ විරලු ගත්තේ තිරිත පොලින්. බලන්න ඉස්සරලා හොදගෙන එමුකෝ. ඇත්තටම විරලු කියන්නේත් ගස් යට ඉදිලා ගොඩාක් නරක් වෙලා අපතේ යන පළතුරු జాතියක්. අපේ සාම්ප්‍රදායික අමු විරලු කල් තියාගන්න ක්‍රම දෙක තමයි තම්බල අච්චාරු දාන එකයි වීදුරු බෝතලයකට ලුණු වතුර දාලා අමු විරලු ලුණු වතුරේ තියාගන්න එකයි. ඉතින් වැඩි දෙයක් ඕන වෙන්නේ නැහැ. විරලුයි ස්ටේනර් එක ඒ වගේම වගේ පොඩි දේවල් ටිකක් තිබ්බනම් මේක හදාගන්න පුළුවන්. මුලින්ම මම මේ වගේ මේකක් අරගන්නවා. ඉරණ එකක් දෙන්න. මේ ස්ටේනර් එකේ මේ විරලු පුදිය හොඳට දැන් අමු විරලු කොහොමද කල් තියාගන්න විදිහ කියලා අපි හැමෝම දන්නවනේ. එතකොට ඉදුණු විරලු කොහොමද අපි කැමරට එකතු කරගන්නේ, කල් තියාගන්නේ කොහොමද කියලා බලමු. අපිට ඉදුණු විරලු මේ වගේ ඇට අයින් කරගෙන හොඳ පේස්ට් එකක් විදියට වතුර පොඩ්ඩක් දාලා හදලා අයිස් කියුබ් විදියට ඩීප් ෆ්‍රීසර් එකේ අපිට තියාගන්න පුළුවන්. එහෙම තියාගෙන අයිස් කියුබ් එකකට කීපයක් පාවිච්චි කරලා අපිට බීම එකක් අවශ්‍ය වෙලාවට හදලා බොන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉදුණු විරලු බීම බොන්න හරි ගස්ස ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලෝකල් ඔලිව් දැන් ගස් යට ඉදිලා අපතේ යවන්න ඕනි නෑ කියන එක නේද? දැන් කාලේ විරලු කියන දේ ගණන් ගන්නේ නැති වුණාට මේක බොහොම ගුණ තියෙන පුංචි පළතුරක්. ඔයාලා දන්නවද මේ පුංචි පළතුරේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆොස්ෆරස්, කෙරටින්, මේදය, නියසින්, කැලරි, යකඩ, කැල්සියම්, විටමින් C වගේ පෝෂක පදාර්ථ ගොඩක් තියෙනවා. මේ පළතුර ඩයට් කරන අයට හොඳ පළතුරක්. මේදය මේකෙන් දහනය කරනවා. ඒ වගේම හිතකල කොලෙස්ටරෝල් ශරීරයට එකතු කරනවා. මේ පළතුරෙන් ශරීරය සිසිල් කරනවා. ඒ වගේම කෙස් ලස්සන කරනවා, නිරෝගී කරනවා. ඒ වගේම හිස ස්කැල්ප් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න, හිසොරි, උකුණු ප්‍රශ්න, ඒ වගේ දේවල් වලට මේක පොඩි කරලා ඔළුවේ ගාන එකෙන් කොළ පොඩි කරලා ඔළුවේ ගාන එකත් ඖෂධයක් විදියට සලකනවා. ඉතින් මේ පළතුර ආහාරයට ගන්න එකෙන් කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය කරන්න උපකාරී වෙනවා කියලා කියනවා. ඒ වගේම ශරීරයේ ලේ පිරිසිදු කිරීම, ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම වගේ ස්නායු සම්බන්ධව ඒ වගේම පිළිකා සම්බන්ධව ගැටලු වලටත් මේ පළතුර හොඳයි කියලා තමයි කියන්නේ. ඔන්න ඔය විදිහට රූපරාම වලින් දකින විදිහට මේ වගේ බීම එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක රසම රස බීම එකක්. අපි පොඩ්ඩ රස විඳින විදිහෙන් පේනවා ඇති. ඉතින් ඔය විදිහට තමයි අපි අම්මී අප්පච්චිත් එක්ක එකතු වෙලා මේ බීම එක රස විඳේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.